iPhone කියලා පිළිගන්නවා හැමෝම big mobile repair team එකට. අද මගේ අතේ තියෙනවා iPhone 13 Pro Max එකක්. මේක green screen තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට green screen හැවිලා තියෙනවා. right. අද අපි බලන්නේ මේක easy කොහොමද හදාගන්නේ කියලා display එක මාරු කරන්නේ නැතුව මේක අපිට හදාගන්න පුළුවන්. අද අපේ iPhone repair team එකේ technician කෙනෙක් තමයි මේක ඔයගලන්ට ගේන්නේ. අපි බලමු කොහොමද කියලා මේක fix කරගන්නේ. right. මුලින්ම මම කරන්නේ මේකේ screen එක හිමීට disassemble කරගන්න ඕනේ. ඔයගලන්ට පේන ඇති green screen තියෙන්නේ. මේක මෙන්න මේ විදිහට ගලවලා අයින් කරලා අපි ගන්නවා අපේ අතට. හරිද? ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකේ display එකේ GR එක අපි check කරගන්න ඕනේ. මේක GR එක check කරගන්නකොට මෙන්න 1 2 3 4යි 5 6 7 8 වෙනි පින් එකට තමයි මම මුලින්ම ගන්න මෙන්න මේ විදිහට. අරගෙන විරලා මේකේ මම GR එක check කරනවා. හරිද? එතකොට අපිට තියෙනවා කොටස් තුනක් මේක GR එක check කරගන්න. මම මෙන්න මේ දාලා තියෙන විදිහට තමයි ඔයගොල්ලෝ check කරගන්න ඕනේ. කොටස් තුන මෙන්න මේ විදිහට මේකට GR එක එනවා. ඊට පස්සේ අපි මේ පැත්තේ මේ විදිහටම ගණන් කරලා අරගෙන ඒ point එකට 1 2 3 4 5 6 7 මෙන්න මේ point එකට බලන GR එකක් එනවද කියලා. හරිද? මේ GR එක එනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ line එක okay. මේකේ GR එක අපි check කරමු. right. මේකේ GR එක එනවා. ඒ කියන්නේ මේ line එකත් okay. ඊට පස්සේ අපිට තියෙනවා තව line දෙකක් check කරගන්න. මේ පැත්තෙන් එක ළඟමයි මේ line දෙක තියෙන්නේ. අර පැත්තෙන් එකක් පැනලා තමයි මේ line එක තියෙන්නේ. හරිද? එතකොට මම මේකේ බලන මුලින්ම GR එක. මේකේ GR එකත් okay ද කියලා බලන්න ඕනේ. දැන් මෙන්න මේ පැත්තේ GR එක නම් අපිට okay මේ green screen වලදී. right. මෙතනට GR එක එනවා. මෙතනට GR එක එනවා. හරිද? එතකොට අපි බලන්න ඕනේ එහා පැත්තේ GR එක. එහා පැත්තේ මෙන්න මේ දැන් අපි හුරුපු තැනට එහා එක අපයින් කරනවා. හරිද? මෙන්න මෙතන ඉඳන් දෙකක් තමයි අපි ගන්නෙ. මේකයි මෙන්න මේකයි. මෙන්න මේ දෙක අරගෙන තමයි අපි දැන් මේ දෙකේ GR එක check කරගන්න ඕනේ. ඒකේ GR එක එනවා ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ line එකේ GR එක එන්නේ නැහැ. මෙන්න මේකෙන් හින්දා තමයි අපිට green screen ප්‍රශ්නේ මේ ෆෝන් එකට එල්ල තියෙන්නේ. කියන්නේ iPhone ගොඩක් ඒ වගේ මෙන්න මේ ප්‍රශ්නේ එන්නේ මෙන්න මේ GR එක මිසින් වුණාට පස්සේ. right. දැන් අපි බලමු කොහොමද මේකට solution එක දෙන්නේ කියලා. මෙන්න මෙතන ඉඳලා අපි මෙන්න මෙතනට jump එකක් දාන්න විතරයි තියෙන්නේ. වෙන මොකුත් කරන්න අවශ්‍ය නැහැ. පොඩි jump එකක් දාමු අපි. jump එක දාලා බලමු අපේ ලෙඩේ okay ද නැද්ද කියලා. right. මම මුලින් මෙතනට කම්බියක් පාස ගන්නවා. ඒ වගේම මෙතනටත් කම්බියක් පාස ගන්නවා. හරි? ඒ කියන්නේ එකම කම්බිය තමයි මේ පැත්තෙන් ඉඳන් මේ පැත්තට අපි අදින්නේ. right. මෙන්න මේ විදිහට මෙතනට මේක පාසලා ඒ කියන්නේ අනිත් පැත්ත අරගෙන මම මෙන්න මෙතනට පාසනවා. right. දැන් අපි පාසල විතරයි මේ පාසද්දී බොහොම පරිස්සමෙන් පාසන්න ඕනේ. ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙන්න පුළුවන්. වැඩි හීට් එකක් දෙන්නත් එපා. ඒ මොනෝදින් ඩිස්ප්ලේ එකේ අනිවාර්යයෙන්ම ඔයගලන්ට මාක් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මේක මෙන්න මේ විදියට ලස්සනට පිළිවෙලට මේක මෙහෙම හදලා අපි මේකට UV දානවා. මෙතනට UV ටිකක් දානවා. අර කුරගත්ත ටිකත් වැහෙන්නම UV දාගන්න ඕනේ අපි. හරිද? UV දාගෙන ඉවර වෙලා අපි මේක ඊට පස්සේ අපේ UV ලයිට් එක අල්ලලා වේල ගන්නවා. වේලගෙන ඉවර වෙලා අපි බලමු කොහොමද අපේ වැඩේ ඕකේද නැද්ද කියලා. right. ඊට පස්සේ මම දේ තීච විදිහට මෙන්න මේ විදිහට පොඩි හීට් සින්ක් එකක් අලවන මෙතනට අලවලා ඉවර වෙලා දැන් මම කරන්නේ මේ ෆෝන් එක අපේ ෆෝන් එකට ඩිස්ප්ලේ එක ෆෝන් එකට සෙට් කරලා ෆෝන් එක ඔන් කරලා බලනවා. එතකොට ෆෝන් එක ඔන් වෙනවා. මෙන්න දැන් ඔයගලන්ට පේනවා ඇති තීච ඩිස්ප්ලේ එකමයි අපි වෙන මොකුත් කරේ නැහැ. මේ අලවපු ඩිස්ප්ලේ එකමයි මේ විදිහටම මෙතන තියෙනවා. ඒ කියන්නේ අපේ ජොබ් එක හරි. ඒ කියන්නේ අපිට දැන් මේක කස්ටමර්ට දෙන්න පුළුවන්. හරිද? එතකොට කස්ටමර් එකේ ඔරිජිනල්ම ඩිස්ප්ලේ එක අපිට කස්ටමර්ට මේ විදිහටම හදලා දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයගලන්ට සොලියුෂන් එක දුන්නාට පස්සේ ඔයගලන්ට තියෙන්නේ ආවොතින් මෙන්න මේ ක්‍රමයේ පාවිච්චි කරන iPhone 13 Pro Max එකක් තමයි මේක. මේකේ LED on